එතකොට බුදුවරු පහක් පහළ වෙන කල්පයක බුදුවරු දෙනමක් අතර තිබිච්ච කාල පරිච්ඡේදයකදී තමයි මේ බණපදයක් අහන්නට රජ කෙනෙක්ට නොහැකි වුණේ. රජ කෙනෙක් කියන්නේ ඉතින් සාමාන්‍ය මිනිහ හිල්ලක රජ කෙනෙක් කියන්නේ මුළු රටේම ඉතින් හොයන්න පුළුවන් ඉතින් බලයත් එක්කනේ. රජ කෙනෙක්ට දඹදිව රජ කෙනෙක්ට බණ අහන්න බැරි වුණේ භද්‍ර කල්පයක බුදුවරු දෙනමක් අතර. තුන්වෙනියයි හතරවෙනියයි අතර කාලේ. එහෙමනම් බුදුවරු නැති කල්පවල මොන බණද? කතාවක් නෑ. ඒ නිසා ධර්මය අතිශයින්ම දුර්ලභයි. ධර්මය අහන්නට ලැබෙන එක අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා මතක තියාගන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිනකට 3 වතාවක් භික්ෂූන්ට අවවාද කරා කියනවා හැමදාම සුගතෝ වාදේ දුර්ලභෝ භික්ඛවේ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා සද්ධා සම්පatti දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණේ මහණෙනි අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා පළවෙනි කරුණ හිතේ දරා ගන්න ධර්ම ශ්‍රවණයට ලැබෙන්නේ කල්ප ලක්ෂ සංසාරයේදී ඊටාම දුර්ලභ අවස්ථාවක්. බණ අහන්නට ලැබෙනවා කියලා කියන්නේ. ඊටාම දුර්ලභ අවස්ථාවක්. අපිට අද නිතරම බණ ඇහෙන නිසා අර කියනවා නේද හැමදාම පේන කුකුලගේ කර්මල නේද? සතු නැද්ද උනම එකක් තියෙනවනේ. ඒ වගේ අපිට නිතර ඇහෙන නිසා රේඩියෝ එක දැම්මත් ඇහෙනවා, ටීවී එක දැම්මත් ඇහෙනවා, මේකන් නිතරම ඇහෙනවා. ඒක ලොකු වටිනාකමක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. නිතරම හැම දෙයක් ලැබෙනකොට වටිනාකම නැති වෙනවා. ඒ කියන්නේ ගෙදර නෝනාගේ මහත්තයාගේ වටිනාකම අමතක වෙන කාලයක් ඇද්දිනේ. හැමදාම උයනවා, හැමදාම වැඩ කරනවා. ඒ නිසා ඒක අපිට ගාණක් නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඕන කෙනෙක්ට වෙන දෙයක්. දෙමව්පියන්ගේ වටිනාකම දරුවන්ට තේරෙන්නේ නැත්තේ. ඒ ඉතින් ඔක්කොම වැඩි දික් කරලා දෙනවා. එතකොට නැති දවසක තමයි වටිනාකම තේරෙන්නේ. ඒ වගේ මතක තියාගන්න ධර්මය මේ හැමදාම අහන්න ලැබුණට ඔබලට මේ කතා කරන්නේ ලෝකයේ අතිශයින්ම ශ්‍රවණය කරන්න දුර්ලභම දෙයක්.